බලන්න ගන්න මොනවා හරි දෙයක් වුණොත් කෑලි දාලා හරි කෑලි කඩලා හරි කෑලි තාස්සලා හරි මොනවා හරි කරලා දුවනවා කියන්නේ. ඒක තමයි කරන්නේ. මොනවා හරි කරලා දුවනවා. මේක ඇරෝස්පෝට් කාබ්ලෙට් එක. මේක ඇතුලේ යස්ක්‍රියු එකක් කැඩිලා යස්ක්‍රියු කැලි ටික ඇතුලේ. සාමාන්‍යයෙන් මේක නම් ගලවන්න බෑ. මම දන්නා විදිහට. ඒ වුණාට අපි මේක දැන් ගලවලා ගත්තා. ඔය කියන්නේ මේ තියෙන්නේ. මේකේ උඩක් නෑ. මේ ගලවන්න තැනකුත් නෑ. ඉතින් සාමාන්‍යයෙන් මේක කොහොමද කරන්න බැරිද? මේක සාමාන්‍යයෙන් හවුසින් එකක් තියන්න ඕනේ කියන තැනට යන දෙයක්. දැන් මේක අපි ලස්සනට ගලව ගත්තා. පොඩ්ඩක් කපන්න උනා. මෙයා කරන්න උනා. සුද්දා මේ කපලා ගිල් කරලා ඉතින් ගොඩක් ටූල් පාවිච්චි කරන්නේ. ටැප් කඩු ගියා. ගිල් කඩු જાති ගොඩක් ගියා. ගිල් ග්‍රයින්ඩර් ගොඩාක් මේවා හැබැයි ඉන්නේ ගරාජ් වලට. මෙහෙම දෙයක් වුණා නම් ගල්ලාම් කාබ් එකක් තොනක් කාබ් එකක් හිතන්නේ මේක ඇරස්පෝට් කාබ් එක. ස්ක්‍රූ එක ගන්න තැනක් නෑ. ඒ හරි අමාරුයි මේකේ ගන්න. මොනවාද අපි කොහමද අන්තිමට කැලි ටික ගත්තා. ලස්සනට හෝල් එකක් තියෙනවා. ආය ඔරිජිනල් විදිහට ස්ක්‍රූ එකක් දාන්න පුළුවන්. වෙන කොහෙන්වත් හිල් කරලා විදලා කපලා නෑ. ඒ ගන්න ඕනේ තැනින්ම ආයෙ රිටර්න් අරන් දෙන්නේ. අන්න ඒකයි ගරාජ් වල වෙනස. යාස්ක්‍රියු කැඩිලා හැදලා තිබ්බේ කාබ්ලෙට් අපි ඔක්කොම ගැලෙව්වා. දැන් ඉතින් බයික් එකට හයි කරලා තියෙන්නේ. ස්ටාර්ට් කරලා බලමු කොහොමද කියලා. ගරාජ් වලින් විතරයි. එහෙම යාස්ක්‍රියු ගාලා හදන්න පුළුවන්. ඉන්න බලන්න. කොහොම හරි හදනවා කියලා තියෙනවා. කොහොම හරි හදනවා. ඒක බැටරිය ටිකක් සවුත් වීක්. බලමු තාක්ෂි. ගරාජ් වලට වෙන්න ඕනේ. ඕන ජෙට් සීවියා කාබ්ලෙටර් ඕනෑම ප්‍රශ්න. මේ ගැරන්ටිය මේක චැලෙන්ජ් එක. අපි ඕන එකක් හදමු. කොහොම පිටපත් දුවන්නත් හඳුනන්නත් අදින්නත් මිස් කරනවද අදාළම නැහැ. ඒක මම මේ චැලෙන්ජ් එක සහ ගැරන්ටි එක. මේ ගෑරේජ් එකේ ඒ ඕනම කාබ්ලෙටර් ප්‍රොබ්ලම් එකක් හදන්න. මේකත් හදුවා. හදාගන්න බැරිම එකක් මේ. ඇරෝස්පෝට් එකක්. මේ යාස්ක්‍රියු කැඩනම ඇරෝස්පෝට් එක ගලවන්න බෑ. ඒත් අපි ගැලෙව්වා. ඒක තමයි අපේ වෙනස. බැරි දේවල් ගොඩාක් අත්හදා බලන දැනක් අපි. ගොඩාක් තැන්වල බෑයි කියලා ඒකට කාබ්ලයක් හවුසින් කරලා රිප්ලේස් කරනකොට අපි මේ හැම දෙයක්ම අත්හදා බලලා අපිම ගලව ගන්න. ඒ කියන්නේ පට්ටල් වැඩ වෙන වෙන වෙල්ඩින් වැඩ හැම දෙයක්ම අපි පිටට යන්නේ නැහැ. මේ ගරාජය තුලමයි කරන්නේ. කිසිම වැඩක් පිටට යවලා දැන් කරන්නේ නැහැ අපි. ඒ හැම ජොබ් එකක්ම මෙතන කරනවා. ෆයිනලි ඔයාලට සුපිරියක් කරලා දෙනවා. ඒක අපේ ගැරන්ටියක්. මොනක් ජෙට් සීවියා බයෙන් නෙව. ඔයාලම කාබ්ලෙටර් ඉෂුව එකට එන්න ස්ටාර්ට් නැති ප්‍රශ්න ඕන දෙයක් අපි හදනවා. හැබැයි අන්තිමට ගරාජ් වලටම තමයි